ලොකු කට්ටියට 17.7යි. ඉතින් වෙලාව ආවට පස්සේ අපි ටිකට් ගත්තා. මේ ඇන්ටි නම් සල්ලිත් වට ගත්තා. ටිකට් එකත් හරිම ලස්සනයි, පැහැපත්, කලර්ෆුල්, ලස්සනයි. සෆාරි පාර්කයේ එළියේ ඇති තරම් ඉඩ තියෙනවා වාහන නවත්තන්න, කාර්, වෑන්, බස්, බයික්, ත්‍රී වීල් ඕන දෙයක් නවත්තන්න ඉඩ තියෙනවා. ඒ වගේම අපේ වාරයේ එනතුරු ඉන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට බස් එකක් පාවිච්චි කරන්න පුළුවන් යන්න. අවශ්‍ය නම් සෆාරි ජිප් එකක් පාවිච්චි කරන්න පුළුවන්. සෆාරි ජිප් එක 8 දෙනෙක්ට 9 දෙනෙක්ට වගේ යන්න පුළුවන්. ඒක යන්න රුපියල් 7-8000ක් යනවා. ඉතින් සත්තු කූඩු කළ නෑ, අපි තමයි කූඩු වෙලා ඉන්නේ. අපි ඉතින් කූඩු කරපු බස් එක ඇතුළේ ඉඳගෙන මේ යන්නේ සත්තු ටික බලන්න. ඔය තින්නේ අර මම කලින් කියපු සෆාරි ජිප්. මේ ජිප් වලත් ඔයගොල්ලන්ට යන්න පුළුවන්. හරිම ආරක්ෂිතයි. මොකද කොටියෝ, සිංහයෝ වගේ සත්තු ඉන්නවා. ඒගොල්ලොන්ගෙන් මිනිසුන්ට වෙන හානිය වළක්වා ගන්න තමයි මේ විදියට කූඩු කරලා බස් ඒ වගේම ජිප් හදලා තියෙන්නේ. ඉතින් හිමීට අපි සෆාරි පාර්ක් ඇතුළට යනවා. එතකොට මාර්ග උපදේශන දෙන්න මහත්මයෙක්